ලේඩිස් බේසික් ෆ්‍රොක් බ්ලොක් සෙට් එක කාන්තා මූලික ගවුම් පතරම් කට්ටලය. මේකෙන් ඔයාලට ඕනිම කැෂුවල් ගවුම් මෝස්තරයක් නිර්මාණය කරගන්න පුළුවන්, කෝර්ස් මහන්න පුළුවන්, ඒ වගේම ක්‍රොප් ටොප් හින්නත් පුළුවන්. මේ බ්ලොක් සෙට් එකේ අපි මීඩියම්, ලාර්ජ්, XL, 2XL, 3XL කියන සයිස් පහ තමයි හදලා තියෙන්නේ. අවශ්‍ය කෙනෙක්ට එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එකක් ගන්න පුළුවන්. ඔයා මහන්න දන්න බේසික් එකකින් පැටර්න් හදාගන්න දන්න කෙනෙක් නම් තමයි ඔයාට මේ බ්ලොක් සෙට් එක ප්‍රයෝජනවත් වෙන්නේ. ඔයාට පුළුවන් බේසික් එකකින් ට්‍රේස් කරලා අරගෙන අවශ්‍ය මෝස්තර හදාගන්න. මුලින්ම තියෙන්නේ ඔයාලා කොලර්ස් දාලා ගවුමක් මහනවා නම් භාවිතා කරන්න ඕනි කර. කොලර්ස් දාලා ඇඳුමක් මහනවා නම් ඉස්සරහෙන් අඟල් දෙකක් අපි ඉඩ තියාගන්න ඕනි ප්ලැකට් එකට. ඒ අඟල් දෙක අඟල් භාගයක් නමලා අඟලක් නමලා ප්ලැකට් එක හදාගන්න ඕනි. මේ කර සාමාන්‍ය ඇඳුම් මහද්දී භාවිතා කරන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් රෙදි කොටසක් දෙකට නමලා නැම්මට තියලා සාමාන්‍ය කර භාවිතා කරන්න. මේ තියෙන කරපළලත් එක්ක ඔයගලන්ට වී කරක්, ස්වීට් හાર્ට් කරක් වෙනස් කරලා ගන්න පුළුවන්. ඩාට් එක දාලා මහනවා නම් මේ ලයින් එකෙන් කපා ගන්න ඕනි රෙදි. ඩාට් එකක් නොදා මහනවා නම් මේ ලයින් එකෙන් කපා ගන්න ඕනේ. ඉනෙන් වෙන් කරලා මහ ගන්නවා නම් ඉනෙන් පහළට අඟල් භාගයක මැහුම් වාසියකොත් සාය කොටස ඉනෙන් එකට අඟල් භාගයක මැහුම් වාසියකොත් තියාගන්න ඕනේ. ක්‍රොප් ටොප් එකේ උසමම ලකුණු කරලා තියෙන්නේ මැහුම් වාසියත් සමග. ඔයාලා ක්‍රොප් ටොප් එක මහනවා නම් අංශය පැත්තෙන් මෙන්න මේ කෙලින් පහළට අරගෙන හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අංශයක් හැඩ කරලා ගන්නේ නැහැ ක්‍රොප් ටොප් එකක. ඒ විදිහට අරගෙන ඔයගොල්ලන්ට කොලර්ස් දාලා මහන්නත් පුළුවන්, නොදා මහන්නත් පුළුවන්. කැමති විදිහට ක්‍රොප් ටොප් මහ ගන්න පුළුවන්. පහළ අපි බේසික් ගවුම වගේම ටයිට් එක ඒ ලයින් එක මාක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ට්‍රේස් කරලා අවශ්‍ය එක ගන්න පුළුවන්. කුර්තා ටොප් ඔයගොල්ලන්ට බේසික් එකට මහන්නත් පුළුවන්, ඒ ලයින් එකට මහන්නත් පුළුවන්. ගවුමේ උස තියෙන්නේ කොට ගවුමේ උස, නීලෙන්ත උස තියෙන. ඔයගොල්ලන්ට උස වැඩි කරගන්නත් පුළුවන්. දැන් මීඩියම් සයිස් එක ගත්තත් ඔයගොල්ලන්ට සයිස් chart එකේ අඟල් 36 තියෙනවනේ. 36 තිබුණාට මම උසට මහුම් වාසි එකතු කරලා තමයි හදලා තියෙන්නේ. මට උස වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ ලයින් එකේ සයිස් chart එකේ තියෙන උසේ ඉඳන් ඔයගොල්ලන්ට 40ක් ඕන නම් 40ක්, 50ක් ඕන නම් 50ක් ඒ විදිහට උස ලකුණු කරගන්න පුළුවන්. ආයෙ නැවත මහුම් වාසි උසට එකතු කරන්න අවශ්‍ය නැහැ. මම එකතු කරලා තියෙන නිසා සීලම් කොටස් වලට මහුම් වාසි එකතු කරලා තමයි බ්ලොක් එක හදලා තියෙන්නේ. කලින් කිව්වා වගේම ඔයගොල්ලන්ට මහන්න දන්න පැටර්න් හදාගන්න දන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේකෙන් ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. ප්‍රින්සස් ලයින් හදාගන්න පුළුවන්. ඒ ලයින් එක ලකුණු කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට ප්ලේයාර්ඩ් සායක් නිර්මාණය කරගන්න පුළුවන්. ඩාට් ලකුණු කරලා තියෙන නිසා ඩාට් දාලා මහන්න පුළුවන්, නොදා මහන්න පුළුවන්. කඳ කොටසට විතරක් ඩාට් දාලා සාය කොටසට ඩාට් නොදා මහන්න පුළුවන්. ඔයගොල්ලන්ට මූලික දැනුම තියෙනවා නම් ඕනි ගවුම් මොස්තරයක්, කැෂුවල් ගවුම් මොස්තරයක් නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම පිටිපස පළුවේ බ්ලොක් එකත් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඒකේ අපි මුලින්ම ලකුණු කරලා තියෙන කර කොලර් එකක් දානවා නම් ඔයාලා ඉස්සරහට කොලර් එකක් දානවා නම් ඉදිරිපස ඕපන් එකක් නෙන්නේ. එහෙනම් පිටිපස පළුව රෙදි කොටසක් දෙකට නමලා නැම්මට තියලා තමයි කපා ගන්නෙ. ඊට පස්සේ ඊළඟට ලකුණු කරලා තියෙන කර ඔයගොල්ලන්ට පුළුවන් ඉදිරිපස නැම්මකට තියලා කපලා පිටිපස පළුවට ෂිපර් එකක් යොදා ගන්න. ෂිපර් එකක් දානවා නම් නෝමල් කරක් සමග ඉස්සරහින් අඟල් භාගයක මැහුම් වාසියක් ෂිපර් එක සඳහා තියා ගන්න ඕනේ. මේකෙත් අපි ඩාට් එක ඉන ක්‍රොප් ටොප් උස ලකුණු කරලා තියෙනවා. ඒත් ඔයගලන්ට ඩාට් නොදා දාලා කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මේකෙත් සාය කොටසේ බේසික් එක, ටයිට් එක, ඒ ලයින් එක ලකුණු කරලා තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට ෂර්ට් කොලර් එක සහ මැන්ඩරින් කොලර් එක ලැබෙනවා. මූලික අත සහ පප් අත ලැබෙනවා මේ බ්ලොක් සෙට් එකත් සමග. මේ බ්ලොක් සෙට් එක මිලදී ගන්න කැමති අය අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 076යි 47යි 66යි 268 නම්බර එකට.